මිනිහෙකුට ගම කිරීමක් කියන්නේ පුද්ගලයෙකුට දන් දීම ශ්‍රේෂ්ඨයි. හොඳයි. සතෙකුට වඩා හොඳයි. ඒක පංචශීල සමාදන් වුණ කෙනෙකුට දුන්නොත් වඩා හොඳයි. අටශීල සමාදන් කෙනෙකුට දුන්නා නම් ඔය ආදිවාසී කියලා වරලා ආයි සඳහන් වෙනවා. අටශීල සමාදන් නැත්නම් සාමණේර භික්ෂුන් වහන්සේ කෙනෙකුට හොඳයි. උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙකුට දන් දෙනවා නම් ඊපස්සේ උපසම්පදා භික්ෂුන් වහන්සේ කෙනෙකුට දන් දෙනවා වඩා ශ්‍රේෂ්ඨයි. සෝහන් වුණ කෙනෙකුට දන් දෙනවා නම් ඊපස්සේ කියනවා සෝහන් වුණ කෙනෙකුට දන් දෙන්න වඩා ශ්‍රේෂ්ඨයි. ඊපස්සේ මොකද? සකෘදාගාමිකෙකුට දන් දුන්නා නම් මෙතෙන් යනකොට උදව් කරන්න. ඊපස්සේ සකෘදාගාමි කෙනෙකුට දන් දෙනවට වඩා ශ්‍රේෂ්ඨයි. අනාගාමිකෙකුට දන් දෙනවා නම් අනාගාමිකෙකුට දන් දෙනවට වඩා ශ්‍රේෂ්ඨයි. රහතන් වහන්සේට දන් දෙනවා නම් රහතන් වහන්සේලා 100ක් නමකට දන් දෙනවට වඩා ශ්‍රේෂ්ඨයි. පසේ බුදුරට දන් දෙනවා නම් පසේ බුදුරු 100ක් නමකට දන් දෙනවා අපිට ශ්‍රේෂ්ඨයි. බුදුරජාණන් වහන්සේට දන් දීම. බුදුරජාණන් වහන්සේට දන් දීමට වඩා ශ්‍රේෂ්ඨයි මොකද? බුද්ධ ප්‍රමුඛ මහා සංඝ දන් දීම. ඊටත් වඩා ශ්‍රේෂ්ඨයි මොකද? බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දීමට වඩා ශ්‍රේෂ්ඨයි මොකද? හතර දෙසින් එන සංඝයා වහන්සේලාට වැඩ ඉන්න කුටියක් සෙනසුනක් සාදා දීම. හැබැයි ඊටත් වඩා ශ්‍රේෂ්ඨයි අප්පා මොකද්ද? භාවනාව. ඒක සඳහන් වෙන්නේ චිත්තක්ෂණයක් භාවනා කිරීම. බලන්න භාවනාව කොහෙද තියෙන්නේ? එහෙනම් අද මේ භාවනාව වලට ආවේ මේ මම හිතන ගොඩක් කට්ටිය භාවනාව මධ්‍යස්ථාන සම්බන්ධ කට්ටිය, මෙඩ කලින් භාවනාවට ආපු කට්ටිය, පරම්පරාගතව ආපු කට්ටිය, අපේ අත්තම්මලාව, සීයලාව, තාත්තලාව, අපිත් ආව මේ ආදි කොහොම හරි මේ සම්බන්ධතාවයකින්, ජාලයකින්, ධම්මලකින් හරි පුරුකක් බැඳිලා හරි මේ ඇවිල්ලා ඉන්න කට්ටිය කොයිතරම්නම් වාසනාවන්ත වෙනවද? අඩුම ගන්න කාට හරි කියන්න පුළුවන්ද? අද නම් අපරාධේ මගේ කාලේ ගියේ එක මොහොතක් මට බැරි වුණානේ මේ මගේ හිත තැන්පත් කරගන්න කියලා කාටවත් කියන්න බෑ. මම දන්නවා අඩුම ගානේ මෙතන ඉන්න සියලු දෙනාම එක චිත්තක්ෂණයක් හරි හිත තැන්පත් කරගත්තා කියලා මම දන්නවා. ඒ කියන්නේ බුදුදහම බුදුන් වහන්සේට අනුව අපි ආයි නරක අපායකට නොයන මට්ටමකට අපි පිළිඳහන් කරගත්තා දවසේ. උතරම වාසනාවන්ත නේද? දේශ භාවනා කරන හරි වැදගත්. දෙකෙන් එන් අදහස් වෙන්නේ දන් දෙන්න එපා කියලා කියනවා නෙමෙයි. දන් දෙන්නත් ඕන. සිල් ආරක්ෂා කරන්නත් ඕන. භාවනා කරන්නත් ඕන. මේ ඔක්කොම එකට යන්න ඕන. ඒ නිසා දන් දීම හොඳයි. සිල් ආරක්ෂා කිරීමත් හොඳයි. භාවනාව ඉතා හොඳයි. විශිෂ්ටයි. good, better, best. එසා අද මේ කට්ටිය සියලු දෙනාම ලොකු පිනක් රැස් කරගත්තා. දැන් ලෑස්තිය වෙයි ඔය රැස් කරගත්ත කුසල් ටික දෙන්නයි මේ සූදානම් වෙන්නේ. ඔය මතක් කරලා දෙන්න අකමැතිද කවුරු? සමහර කට්ටිය අකමැති වගේ නේ. මේ තරම් මහන්සිලා නේද? අවුවේ ඉඳලා රැස් කරගත්ත පින් ටික අප්පා කාටවත් දෙන්න පුළුවන් නේ. බොහොම අමාරුයි අපිට. එහෙම තමයි ඉන්නවා. නේද? ඒ හදවතින් දෙන්න ඕන හිතින්. නේද? හදවතින් දෙන්න ඕන. දෙන්න පුළුවන් වලක් හොඳයි. මගේ අවසානයේ මම කියන්න කියන හැටියට. හරි එහෙමනම් අපි හිත දැන් පුරුදු කරා, සිහිය වර්ධනය කරා, මෛත්‍රිය අපි වර්ධනය කරා, ඒ වගේම ජීවිතයේ ස්වභාවය මෙනෙහි කරා. ඒ කියන්නේ අපි කවදා හරි මැරෙනවා කියලා මෙනෙහි කරා. නේද? එතකොට ඒ වගේම අපි කුසල් වල ගුණ කුසල් තිබුණා, කුසල් වර්ග තියෙනවා, කුසල් කරන ගුණ මෙනෙහි කරා අපි. ඒ නිසා හිතන්න බලන්න තාපොඩ්ඩක් අපි අද කොයිතරම්නම් කුසලයක් රැස් කරගත්තද කියලා. සෑම සිහියෙන්ම ගත කළ ඒ හැම මොහොතක්ම ආශිර්වාදයක් අපිට. නේද? සෑම කරුණාවෙන්ම ගත කළ අපි කරුණාවෙන් ගත කළ හැම මොහොතක්ම අපිට ආශිර්වාදයක්. ප්‍රඥාවෙන් ගත කළ සෑම මොහොතක්ම අපිට ආශිර්වාදයක්. ඒ වගේම
අපේ හදවත ගොඩාක් ප්‍රභාමත් වෙලා මේ මොහොතේ ඉන්නේ අපි. ඒ නිසා අපි අපේ දෙමාපියන් සිහිපත් කරමු. අපි අපේ දෙමාපියන් සිහිපත් කරමු. අපි අපේ ගුරුවරු සිහිපත් කරමු. අපි අපේ ජීවිතේ උපකාර කරපු සිහිපත් කරමු. ඊළඟට ඔවුන් අපි ඉන්න තැන් වලින් උසස් තැනටපත් වෙන්න අපි ආශිර්වාද කරමු. දුකෙන් ඉන්නවා නම් නිදුක් වෙත්වා, රෝගී ඉන්නවා නම් නිරෝගී වෙත්වා කියලා අපිට කියන්න පුළුවන් නේද? ඒ වගේම කිසිම සමාධියක් නැති ඉන්නවා නම් සාමකාමී වෙත්වා කියලා කියන්න පුළුවන් නම් අද අපිට අවංකව කියන්න පුළුවන් මට්ටමක ඉන්නේ. මොකද අපි පිටින් ගොඩාක් රැස් කරගත්ත නිසා. ඒ වගේම අපේ මියගිය ඥාති අපිට සිහිපත් කරන්න ඕන. තපොඩි වෙලා ගන්නේ ගොඩක් කට්ටිය සමහර කට්ටිය පොලිමේ යන්න නිසා යන්න හදිසිය වගේ මට පේන්නේ. හදිසියෙන් තව විනාඩි 5ක් 10ක් ඉන්න පුළුවන්. එතකොට මියගිය ඥාතින් සහ මිතුරන් සිහිපත් කරමු අපි. හරිද? අපිට උපකාර කළ අය පොඩ්ඩක් සිහිපත් කරමු අපි. ඒගොල්ලන්ට දැක්කු කරුණාව අපි ඒගොල්ලන් කරුණාවක් දැක්කුවා. ඒ නිසා ඔවුන්ට අපි පින් අනුමෝදන් කරමු. ඊළඟට අපි මේ පෙනෙන නොපෙනෙන සත්වයන් උදේ මතක් කරා මං හිතන්නේ. සියලු සත්වයන්ට අපිට පින් අනුමෝදන් කරන්න පුළුවන්. පෙනෙන නොපෙනෙන සත්වයන්ට පින් අනුමෝදන් කරන්න පුළුවන්. ළඟ ඉන්න සහ දුර ඉන්න සතුන්ට අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. එහෙම කියනකොට මොකද මතක් වෙන්නේ? පෙනෙන නොපෙනෙන ළඟ සිටින දුර සිටින කියනකොට කවුද මතක් වෙන්නේ? මොකද මතක් වෙන්නේ මේ පිරිත් සූත්‍රයේ. කර්ණිමේ සූත්‍රය බොහොම හොඳයි. ඊපස්සේ මිනිස්යන් සහ අමනුෂ්‍යයන් අපි ඒ සිව් සත්වයන් අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම සියලුම සත්වයන් අපි පින් අනුමෝදන් කරමු. මේ සියලු නාම දුකෙන් නිදහස් වෙත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ පොසොන් දවසේ අපිට මතක් කරන් වෙනවා බුදුරන් වහන්සේ කරුණාව ගැන. උන්වහන්සේ කරුණාව, මිහිඳු මහ රහතන් වහන්සේ කරුණාව. එතකොට මේ වාග්ය අපට ලැබුණ නැත්නම් අද අපිට මෙහෙම පිනක් දහමක් කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි අදිෂ්ඨාන කරගමු පින්නතුනි, මම දාණයෙන් දිනු වෙම්වා. දාණය දෙන්න ලෝභ හිටියානම් අපි සියදනාම අදින් පස්සේ මම දාණයෙන් දිනු වෙම්වා. මම දාණයෙන් දිනු වෙම්වා. මම දාණයෙන් දිනු වෙම්වා. සිල්පද ආරක්ෂා කරගන්න පිටිනම් සිල්පද වැඩි ගන්න හිතන්න පිටිනම් මම සීලෙන් දිනු වෙම්වා. මම සීලෙන් දිනු වෙම්වා. මම සීලෙන් දිනු වෙම්වා. ඒ වගේම මට වැඩි 100ක් තිබුණ මේක හිතුවේ නෑ අපි. එහෙනම් 100ක් නැති හිතනම් මම 100ෙන් දිනු වෙත්වා. මම 100ෙන් දිනු වෙත්වා. මම 100ෙන් දිනු වෙත්වා. ප්‍රඥාවක් මම ප්‍රඥාවෙන් දිනු වෙත්වා. මම ප්‍රඥාවෙන් දිනු වෙත්වා. මම ප්‍රඥාවෙන් දිනු වෙත්වා. ඊටත් වඩා මම අප්‍රමාදීව ආර්ය මාර්ගයේ ගමන් කරත්වා. මම අප්‍රමාදව ආර්ය මාර්ගයේ ගමන් කරත්වා. මම අප්‍රමාදව ආර්ය මාර්ගයේ ගමන් කරත්වා. ඒ වගේම අපගේ පවුල තුල සාමය උදා වේවා. පවුල තුල සාමය උදා වේවා. පවුල තුල සාමය උදා වේවා. ඒ වගේම අපේ සමාජය තුල සාමය උදා වේවා. සමාජය තුල සාමය උදා වේවා. අපේ රටට සාමය උදා වේවා. ඒ වගේම මුළු ලෝකයටම සාමය උදා වේවා. මුළු ලෝකයටම සාමය උදා වේවා කියලා අපිට හිතන්න පුළුවන් නම් හොඳයි, ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම නැවතත් අවසාන වශයෙන් ශරීරයෙන් දෙස අවධානය යොමු කරන්න. ඉරියව් දැනගන්න. දැන් තමන්ගේ ඉරියව් දැනගන්න. හුස්ම ගැන දැනගන්න.
අපේ වර්ධනය වූ ඒ සංසුන් බව ගැන හිතන්න. මෙන්න මේ රැස් කරගන්න ලද මේ සාමය මෙහෙ තියන්න නැතුව අරන් යන්න. මේ රැස් කරගත් සාමය අරන් යන්න. මේ රැස් කරගත්ත සිහිය අරන් යන්න. මේ රැස් කරගත්ත ප්‍රඥාව අරන් යන්න. මේ රැස් කරගත්ත සාමයයි සිහියයි ප්‍රඥාවයි අරන් යන්න. එතකොට දරුවන්ගේ ආශිර්වාදය ඔබ සියලුනාටම මඟ පෙන්වාවි. දිවි කටයුතු කරගෙන යන්නට මම හිතන්නේ ලබන අවුරුද්දේ පැමිණේවි නේද? එහෙම ගොඩක් උවමනාවක් තියෙනවා. මට දෙන්න ඉතින් අපි මේ කොහොම හරි අරන් යන්න ඕන කියලා එහෙම ගත්ත සමහර අය කිව්වා. ඒ කියන්නේ අඩුපාඩු තියෙනවා තමයි. දැන් නායක හමුරුත් මට කිව්වේ මේ සැරේ නම් සමහරට කට්ටිය අඩු වෙයි. ටිකක් අමාරු පෙට්‍රල් ගණන් වැඩි ගියා. අඩු වෙලා නැහැ නේ. පෙට්‍රල් ගණන් ගියත් අපි ආවා. නේද අපේ අම්මා? ඔව්. මොනවා කරන්නද? පෙට්‍රල් ගණන් වැඩි වුණේ අපේ වරදක් නිසා නෙවෙයි. ඉතින් අපේ වරදක් නෙවෙයි අපි ආවා. බලන්න සියදෙනා මේ ඉල්ලෙන්න ඕන ගොඩක් කට්ටිය ඉල්ලලා ඉන්නවා. ඒ නිසා ඔබ සියදෙනාම යහපත් වේවා. ඒ වගේම සියදෙනාම සාමකාමී වේවා. ධර්මයේ දිනුව ඔබට පෙනේවා. ධර්මයේ සමග දිනු වේවා. ධර්මයේ සමග දිනු වේවා. සියලු සත්‍යෝ නිර්වාණය කියන උතුම් සාමය සාක්ෂාත් කර ගනිත්වා. එහෙමනම් මම මේ ආශිර්වාද කරන ඔක්කොටම අවසාන වශයෙන් මේ අවසාන මොහොත දක්වා මේ චීවරය දාගත් දසාසිත මම රැස් කරන සියලුම කුසල විශේෂයෙන් මගේ නායක ස්වාමීන් වහන්සේ නම කියන්න අවසරයි ගහිගල කස්සප ස්වාමීන් වහන්සේට මේ සඳහා සහයෝග දෙන සියලු දෙනාම පොඩි සවන් දුන්නා පොඩි අහන් හිටියා භාවනා ප්‍රගුණ කරා මේ සියලු දෙනාටම මා විසින් රැස් කර ගන්න ලද සියලුම කුසල් මම අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා අනුමෝදන් වේවෙන් මේ සියලු දෙනාගේම සම්‍යක් ප්‍රාර්ථනා ඉටු වේවා ඉටු වේවා ඉටු වේවා. ඒ සඳහා තෙරුවන්ගේ ආශිර්වාද ලැබේවා රත්නත්‍රයේ ආශිර්වාද ලැබේවා. තමන් හිතන සෑම සම්‍යක් ප්‍රාර්ථනාවක් ඉටු වීමට සියල්ලටම මානසින් රැස් කරන කුසල් ද උපනිශ්‍රයක් වේවා. සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. සබ්බීතිය වජ්ජන්තු සබ්බ රෝගෝ විනසතු මාතේ වර්ධන්තරායෝ සුඛී දීඝායුකෝ භව बहुत सब मंगलम रत्तम सब देवता सब बुद्धानुभावेन सदा सुखी भवन्तु देव सब मंगलम रत्तम सब देवता सब धम्मानुभावेन सदा सुखी भवन्तु देव सब मंगलम रत्तम सब देवता सब संघानुभावेन सदा सुखी भवन्तु ते अभिवादन शीलिस नित्यं वद्द पचायो तत्तरो धम्म वड्डन्ति आयुर्नो सुखं बलं आयुरारोग्य संपत्ति सग्ग संपत्ति मेवच अतो निब्बाण संपत्ति इमिनाते समिज्जतु।